හායි හායි රමදාන් කාලේ අපි යන් ඉෆ්තාර් බුෆේ එකකට මේ ඇවිල්ලා ඉන්නේ මැන්ඩරීනා කොලම්බෝ එකට. මුලින්ම යාලා හැම ටේබල් එකකටම ඩේට් සර්ව් කරලා තියෙනවා. ඊට තියලා තිබ්බා රෝල්, සමෝසා, ටොමැටෝ කෙචප් එක්ක හැම කෙනාටම සර්ව් කරලා තිබ්බා කංජි එක. මේකේ තිබ්බේ චිකන් කංජි එක. යාලා ටීවී එකක් දාලා ඒ ටීවී එකේ නෝම්බි අරින ටයිම් එකට අර මුස්ලිම් කට්ටියගේ ප්‍රේයර්ස් දැම්මා. ඉතින් අපිත් එයාලා විදිහට ඩේට්ස් කාලා වතුර බීලා ඒ විදිහට කළා. ඊට පස්සේ තමයි අපිත් මේ කංජි එක බීලා බැලුවේ. මේක චිකන් කංජි එක. ඇත්තටම මේක මාරම රසට තිබ්බා. කාලා බලමු යාළගේ සේවරීස් කොහොමද කියලා. මෙතන තිබ්බේ චිකන් රෝල් එකයි, මටන් සමෝසා එකයි, ටොමැටෝ කෙචප් එක. ඒ දෙකත් ඇත්තටම රසට තිබ්බා. සමෝසා එකත් හොඳ ක්‍රිස්පි එකට රහට යාළගේ බ්‍රෙඩ් කෝන් එක. මෙතන මාළු බන්, පිටා බ්‍රෙඩ්, තව එක බන් අයිටම්, ටූනා සෑන්ඩ්විච් එක, එග් පේස්ට්‍රි එකක්. ඒ වගේම බටර් තිබ්බා අපිට අරගෙන කන්න. මේ තියෙන්නේ යාළගේ සැලඩ් කෝන් එක. සැලඩ් කෝන් එකේ සැලඩ් ಜಾති 4-5ක් විතර තිබ්බා. තව තිබ්බා නාචෝස්. මේක තමයි සැලඩ් කෝන්. යාළගේ සැලඩ් උත් හොඳ රසට තිබ්බා. ඇත්තටම මට එතනින් ගොඩක්ම රසට දැනුනේ නාචෝස්. ඒක හොඳ ක්‍රිස්පි එකට තිබ්බා. අපි ඒක කන්න තව අපිට ඔය මයොනීස් වගේ එක ඩ්‍රෙසින් ಜಾතිත් තිබ්බා. ඉතින් යාළගේ සැලඩ් කෝන් එකේවත් හරිම රසයි. තමයි යාළගේ බ්‍රෙඩ් කෝන් එකේ තිබ්බ ෆිෂ් බන් එකයි, එග් පේස්ට්‍රි එකයි හරිම රසයි. ගොඩක්ම රස මට එග් පේස්ට්‍රි එක. ඒක ඇත්තටම ඇතුලේ තිබ්බ එග් විතරයි. ඒත් ඒ පේස්ට්‍රි එක හරිම ක්‍රිස්පි. ඒ වගේම හොඳ ඔයිලි එකට රසට යාළගේ ටූනා සෑන්ඩ්විච් එකත් රහයි. ඒක හොඳට ටෝස්ට් කරලා තියන්නේ ඩ්‍රින්ක් කෝන් එක. මෙතන තිබ්බා ෆලූඩා. එතකොට සයිඩ් එකෙන් ජෙලි කසකසා තිබ්බා. මේ කොළ පාටට වගේ තියෙන්නේ නෙල්ලි ෂර්බට් එක. තැඹිලි පාටට වගේ තියෙන්නේ නන්නාරි ෂර්බට් එක. නන්නාරි කියන්නේ සිංහලෙන් ඉරමුසු. ඉරමුසු එකේ අර ෆ්ලේවර්ඩ් එක තමයි මේ හදලා තිබ්බේ. ෆලූඩා එකත් හොඳ තික් එකට රසට තිබ්බා. මම නෙල්ලි ෂර්බට් එකයි නන්නාරි එකයි නම් බිව්වේ නෑ. මොකද මම ඒ රසට කැමති නැති හින්දා. දැන් ගිහින් බලමු මේන්ස් වලට මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා බීෆ් බිරියානි එකක්, එග් ෆ්‍රයිඩ් රයිස් එකක් තිබ්බා. තව තිබ්බා ක්‍රීමි පාස්තා එකක්. ඒ වගේම බටර් නාන් තිබ්බා. ඒකත් එක්ක කන්න අපිට කරීස් වලට තිබ්බා වෙජිටබල් කුරුමා එකක්, මේක බටර් චිකන් මසාලා එකක්, ඩෙවල් කටල් ෆිෂ් එකක් තිබ්බා. මේ තියෙන්නේ ඩාල් මකානි, ඒ කියන්නේ පරිප්පු කරි එකකට තිබ්බා රෝස්ටඩ් පොටැටෝ. මේන්ස් ගැන කිව්වොත් මට මේන්ස් වලින් එච්චර ලොකු ටේස්ට් එකක් ආවේ නැහැ. අර මං කියන්නේ ඕවරෝල් ටේස්ට් එක තියෙන්නේ අර සේවරි අයිටම්ස් වල තිබ්බ රස මේ මේන්ස් වල තිබ්බේ නැහැ කියලා තමයි අපිට හිතුනේ. මේක ඇවිල්ලා මගේ පර්සනල් ඔපිනියන් එක, මට දැනුණ විදිහ. ඉතින් මේ වෙන අයට මේක ගොඩක් රස වෙන්න පුළුවන්. මං කිව්වේ මට දැනුණ විදිහ. දැන් අපි යන් ඩෙසර්ට් කෝන් එකට. ඩෙසර්ට් කෝන් එකේ මුලින්ම තිබ්බා වැනිලා අයිස්ක්‍රීම්. ඒ වගේම ෆෘට් සැලඩ් එකක් තිබ්බා. කේක් පොප්ස් තිබ්බා. තව තිබ්බා මාෂ්මෙලෝස්, ක්‍රීම් කැරමල්, එතකොට ඔය ටාට් ಜಾති කේක්ස් තිබ්බා. ඉක්ලෙයාස් තිබ්බා. එතකොට සාගෝ පුඩින් එකක් හරි මොනවාද සෙමලිනා පුඩින් එකක් හරි තිබ්බා. තව ගුලාබ් ජාමුන් තිබ්බා. ඉතින් තව තිබ්බා යාළගේ මොකක් හරි තව පුඩින් එකක්. ඕක තමයි ඩිසර්ට් වල